මෝනින් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම ඔන්න අද අපි දෙන්න ට්‍රිප් එකක් යන්න යන්නේ. කොහෙද කියලා බලාගන්න මුලින් ඉඳලම අපිත් එක්ක රැඳිලා ඉන්න. බයි. ඔන්න ළමයි ඉතින් දැන් අපි යන ගමන් ඉන්නේ. අපි හරි තැනට ගියාම ඔයාලට තව විස්තර ගෙන්නම්. එතකන් ඔහොමම ඉන්න. අපි charming butterflies ආදරෙයි. අපි ගිහිල්ලා ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම්. ඔන්න අපි දැන් ගමන ආරම්භ කරා. අම්මයි මයි අක්කයි අප්පච්චි එතකොට යොහනයි චුප්පිලා දෙන්නයි පාපි රුවම්මාමයි අපි හැමෝම දැන් සෆාරි ජීප් එකේ යන ගමන් ඉන්නේ. ඔන්න ඔයාලා හින්ට් එකක් දුන්නා. ඉන්න ළමයි ඔයාලා ගෙස් කරා හරි. අපි ආවේ කොහෙද ආවේ? අපි හම්බරන එකෝ පාක් එකට ආවාලි බලන්න. ඔන්න අපි යන ගමන් ඉන්න අතර මගදී අපිට පුංචි යාළුවෙක් හම්බුණා තලගොයි පැටියේ. එයා හිමිට යනකන් ඉඳලා එයාවත් බලලා අපි අපේ ගමන පටන් ගත්තා ආයෙමත්. ඔන්න යන ගමන් ඉද්දී අපිට ඈතින් අලියෙක්ව හම්බ වුණා. ඉන්නකෝ අපි ඔයාට ඒ අලියා පින්නන්න. අපි මං හිතුවා අපේ ඔන්න අපිව ටිකක් ළඟට එක්කන් ගියා ඒ මාමා. මේ ඉන්නේ අලියා. එයා ලොකු අලියෙක් නෙවෙයි. එයා අලි පැටියෙක්. හොඳටම මඩනාලා තමයි හිටියේ. ඒ අලි පැටියෙක්ගේ නිසා අපි ආයේ ගමන පටන් ගත්තා. අපිට අතරමඟදී හම්බුණා සෙබඩක්. ඒ සෙබඩවත් බලාගෙනම අපි ගියා ගල් පොත්තකට. ඔයාලා දැන් මේ දකින්නේ ගිරිපුර ඇත්තෝ එකේ ඩොටීට තියෙන වාහනය වගේ වාහනයක්. එතකොට මේක ගලේ බණ්ඩාරගේ වාහනය කියලා තමයි කිව්වේ. ඉතින් අපි දැන් ගල් පොත්ත උඩටම යන ගමන් තමයි ඉන්නේ. යන අතර මගදී මට ලස්සන පොකුණක් හම්බුණා. ඒ පොකුණේ ඕලු මලක් තිබ්බා. ඉතින් මම ඒ ඕලු මල හිමීට කඩාගත්තා. අපි හිමීට කඩාගත්තා වුණාට ඉක්මනට ගියා. මොකද ඒ පොකුණු ගොඩක් ගැඹුරුයි වගේම ගෙම්බ ගොඩක් පිරීලා හිටියා. අපි ඉතින් උඩටම ගියා දුවගෙන හැමෝම ෆොටෝ ගන්නවා. මොකද උඩ හරිම ලස්සනයි වීව් එක පේන විදිහ. අපි ඉතින් මේ විදිහට බලලා ෆොටෝස් ගත්තා. මේවා තමයි අපි ගහපු ෆොටෝස්. ඊට පස්සේ අපි ගල් පොත්තේ දිගටම ඇවිදගෙන යනකොට මේ තියෙන්නේ හොයාගත්ත පොකුණු ගොඩක්. මේ පොකුණු වල වතුර නම් හරිම පිරිසිදුයි. පොකුණක්වත් නෙවෙයි, ඒක වතුර වලක්. ඔන්න ඊට පස්සේ අපිට ගලේ බණ්ඩාරගේ බෝට්ටුව හම්බුණා. ඔයාලට ඒක පෙන්නන්න බැරි වුණා. ඔන්න අපේ ජීප් එකත් ඇතින් තියෙනවා. ඔන්න අපි අක්කි දුවගෙන එනවා ගලේ බණ්ඩාරගේ බෝට්ටුව බලන්න. ඔන්න මට මලක් හම්බුණා. ඒ මල කඩාගන්න යද්දි මල තැළුණා. අනිත් මල කඩාගන්න යනකොට තමයි දන්නේ අනිත් අය දුරට ගිහිල්ලා. ඔන්න ළමයි අපි හබරන එකෝ පාක් එකට ඇවිල්ලා දැන් බලනගල ගල් පොත්ත. අපි තව තැනකට ගියත් අනිවාර්යෙන් අප්ඩේට් කරනවා ඔයාලට. ඉතින් එහෙනම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. එහෙනම් දැනට මං යනවා මේ charming butterflies. ඔන්න ඉතින් අපි බලනගල ගල් පොත්ත බලලා ඉවර වෙලා යනකොට අපිට අලි යාළුවෙක් හම්බුණා.
එතනම අලිමදිවට කොටි කිව්වලු. වැටියෙක් හම්බුණා. එයා නම් හිටගෙනම නීවි. ඔන්න අපි එයාව බලලා යනකොට තව ටිකක් ලොකු අලියෙක් හම්බුණා. එයාලට පිටිපස්සෙ. ඔන්න ඉතින් එයා නම් අපිට හරියටම බලා ගන්න බැරි වුණා. නෑ මේ අපි තව ඔයාලට ටිකක් දැක්කේ ඈතින් තවත් ලොකු අලියෙක් හිටියා. ඒ අලියවත් බලලා අපි එයා තව ටිකක් දුර ගියාට පස්සේ මෙන්න මේ විදිහට අපිට තවත් ලොකු අලියෙක්ව හම්බ වුණා. මේ ඊට පස්සේ අපි අවසානයේ හබරට කොපහකික පහු කරගෙන යනකොට අපි සින්දු කීකිය ගියා. අනිත් වීඩියෝස් වලින් ඉක්මනටම හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දැන්නට මං යනවා. බයි බයි.